හයි ඔන්න ලොකු රෝස මල හදන විදිහ ඉල්ලපු කට්ටියට තමයි මේක. ඉස්සෙල්ලාම මේ වගේ පයිප් ක්ලීනර්ස් දෙකක් එකට සෙට් කරලා ඒක මැදේ ඉන එක පැත්තකට පයිප් ක්ලීනර්ස් 3 ගානේ පයිප් ක්ලීනර්ස් 6ක් මේ වගේ සෙට් කරගන්නවා. ඒ විදිහට චූටි පැත්ත හදා ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඒ වගේම පයිප් ක්ලීනර්ස් දෙකක් සෙට් කරලා එක පැත්තකට 5 ගානේ ඒ කියන්නේ පයිප් ක්ලීනර්ස් 10ක් මේ විදිහට සෙට් කරගන්නවා. ඒ විදිහට තමයි ඊළඟ මීඩියම් සයිස් පැත්ත හදාගන්නේ. ඊට පස්සේ ලොකු පැත්තටත් අර වගේම පයිප් ක්ලීනර්ස් දෙකක් සෙට් කරලා එක පැත්තකට පයිප් ක්ලීනර්ස් 8 ගානේ පයිප් ක්ලීනර්ස් 16ක් සෙට් කරලා වීඩියෝ එකේ තියෙනවා වගේ ඒ ටික ගැට ගහ ගන්නවා. ගැට ගහගෙන ඉවර වෙලා පෙටල්ස් ඔක්කොම චූටි එකෙන් 3යි, මීඩියම් සයිස් එකෙන් 5යි, ලොකු එකෙන් 5යි. මේ වීඩියෝ එක පෙන්නන වගේ සෙට් කරගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ හදලා ඉවරනාට පස්සේ අපේ රෝස් මල